හැම මාසකම රුපියල් 5000ක් ඉතුරු කරනවා කියන්නේ අද කාලේ හැටියට ගොඩක් පුංචි දෙයක් වගේ ඔයාට හිතෙන්න ඇති. හැබැයි මතක තියාගන්න. රුපියල් 5000ට පුළුවන් ඔයාගේ මුළු අනාගතේම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඇත්තම කිව්වොත් අපි ගොඩක් දෙනෙක්ට රුපියල් 5000ක් කියන්නේ සතියන්තයේ විනෝද ගමනකට, එළියෙන් කෑම කන්න, ඒ වගේම අනවශ්‍ය දෙයක් මිලදී ගන්න වගේ වියදම් කරන්න යන පොඩි ගාණක් විතරයි. හැබැයි හිතන්න. මේ එකම මුදල හැම මාසකම එක දිගට ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකකින් ඔයා නිවැරදි තැනක ආයෝජනය කරොත් එතනින් තමයි ඔයාගේ සැබෑ දියුණුව ආරම්භ වෙන්නේ. නිකමට හිතන්න ඔයා මාසෙකට රුපියල් 5000ක් අවුරුදු 20ක් එක දිගට ආයෝජනය කරනවා කියලා. එතනදී ඔයා ඉතිරි කරන මුදල විතරක් නෙවෙයි. ඒ මුදලට එකතු වෙන වැල් පොලිය, කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකත් එක්ක කාලයක් යද්දී ඒ මුදල විශාල මුදලක් බවට පත් වෙනවා. මේක තමයි ලෝකයේ සාර්ථක මිනිස්සුන්ගේ රහස් පුරුද්ද. මූල්‍යමය නිදහස කියන්නේ එකපාරටම ලැබෙන දෙයක් නෙවෙයි. ඒක කුඩා කාලයක පටන් එක දිගට කරන පුංචි තීරණවල ප්‍රතිඵලයක්. මුදලේ ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ ඔයා ඒක කරන විදිහ. ඉතින් ඔයත් හැම මාසෙකම නිශ්චිත මුදලක් මේ විදිහට ආයෝජනය කරනවද? කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා ෆයිනෑන්ෂල් ටිප්ස් සඳහා ෆලෝ කරන්න අපේ SL Financial Freedom page එක.